हाय गाइस අද මම පොඩි ගමනක් යන්න ආවා. මම අද දියැලක් බලන්න යන්න කියලා හැදුවේ. දැන් ඉන්නේ රම්බොඩ ටවුන් එකට චුට්ටක් ඉස්සරහින් නුවරඑළිය පාරේ. මෙතන මේ පාරේ පල්ලෙහාට යන්න ඕන ඉස්සරහින් පේනවා දියැල්ල පූනා ඇල්ල. මේ ඈතින් පේන දියැල්ල බලන්න තමයි යන්න හදන්නේ අද. මේ පාර දිගේ පල්ලෙහාට යන්න දෙනවා පාර නම් දන්නේ නැහැ පොඩ්ඩක්. ගිහිල්ලා බලමු කොහොමද යන්නේ කියලා ඉස්සරහට. මම අර පාර දිගේ පල්ලෙහාට ඇවිල්ලා පහළට එද්දී පඩිපෙලක් හම්බුණා. පඩිපෙල දිගේ දැන් පල්ලෙහාට ඇවිල්ලා මේ දියැල්ලේ වතුර පාර තියෙන තැනටම ඇවිල්ලා ඉන්නේ. උඩින් කවුරුත් හිටියෙන්නේ නැහැ පාර හරියට අහගන්න කෙනෙක්. දැන් බැලුවේ වතුර පාර දිගේ උඩට ගිහින් දියැල්ල ළඟට යන්න කියලා. පඩිපෙල දිගේ පල්ලෙහාට ආවට පස්සේ මට මේ පොඩි පාලමක් හම්බුණා. වතුර පාර නම් මෙහෙන් එන්නේ දියැල්ල උඩ තියෙන්නේ. මේ පාලමේ ගිහිල්ලා ඉස්සරහින් යන්න පුළුවන් වේද කියලා බලන්න ඕන. බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද යන්න වෙන්නේ කියලා. මේ තේවත්ත මැදින් පොඩි පාරක් තියෙනවා යන්න පුළුවන් ඒ මං හිතන්නේ. ෂූටි පාරක් තියෙනවා තේවත්ත දිගේ යන්න ඉස්සරහට. දියැල්ලට පාර තිබිලා තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් මං හිතන්නේ උඩින් කොහෙන් හරි පාරක් එන්න තිබිලා තියෙනවා. මේ මෙතන පොඩි පාරක් තියෙනවා මං හිතන්නේ උඩ පාරේ ඉඳන් මෙහෙන් ඇවිල්ලා එන්න තිබිලා තියෙන්නේ. මෙතෙන්ට එද්දි මේ පොඩි බන්ටක් වගේක් හම්බුණා. මං හිතන්නේ මේ බන්ට දිගේ ගියොත් යන්න පුළුවන් මේ පොඩ්ඩක් බලනවා ගිහිල්ලා කොහොමද යන්නේ කියලා. වතුර පාර දිගේ ටිකක් දුරක් උඩට එද්දී මේ දියැල්ල නම් ඉස්සරහින් පේනවා අතන. මම හිතන්නේ වෙන පාරක් තියෙනවා එන්න. හරියටම පාර දන්නේ නැහැ. පස්සේ යද්දිවත් පාර කොහෙන්ද කියලා බලා ගන්න ඕන. අපි යමු දියැල්ල ළඟට එන. මම ආවා දියැල්ල ළඟටම මේ දියැල්ලට එන පාර තිබිලා තියෙන්නේ මේ මෙතනමයි. හැබැයි පාර කැලවිලා නිසා හොයාගන්න විදියක් නැහැ. පේනවාද මේ තියෙන්නේ පූනා ඇල්ල. ගංගාවේ තියෙන ලස්සන දියැල්ලක්. රම්බොඩ ඇල්ලට පොට්ටක් මෙහා තියෙන්නේ. එන්ටත් දේශී මේ පාරක චුට්ටක් පල්ලෙන් තියෙන්නේ. මම මේ වටේ පාරකින් ආවට පාර මෙතනින් තියෙනවා. ඒ පාර කැලවිලා ඒ නිසා හොයාගන්න බෑ. සුන්දර පූනා ඇල්ල. මම වතුර පාර දිගේ කොහොම හරි ඇවිල්ලා උඩට ආවා. පාර නම් තියෙන්නේ මෙතනින් යන්න. හැබැයි මේ පාර කැලේ වෙලා තියෙන්නේ. ඒකයි පාර ඉස්සෙල්ලා හොයාගන්න බැරුනේ. යද්දිවත් මේ පාරේ යන්න බලනවා. ඔයාලා එනවනම් නුවරඑළිය පාරේ ඇවිල්ලා මේ රම්බොඩ ටවුන් එකෙන් බහලා ඉස්සරහට ආවිත් මෙතන පල්ලෙහාන් එන්න පුළුවන් පාරක් හොයාගන්න අමාරුයි. මේ තේවතු මැදින් නම් පාරවල් ඇහෙන්න තියෙනවා. එක පාරක පල්ලෙහාට ආවා නම් එන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන දියැලක්. එහෙනම් ගයිස් අදට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.